අලි මිනිස් ගැටුම ඓතිහාසික ප්‍රපංචයකි. අලියා මිනිසාට ඉතා සමීප සම්බන්ධයක් ඇති සත්වයෙකු වශයෙන් හඳුනාගත හැකිය. අලියා වනාන්තරය තුළ වෙසෙන ඉතා බුද්ධිමත් හා විශාල ශරීරයක් හිමි ශක්තිවන්ත සත්වයෙකු පමණක් නොව පරිසරය තුළ ජෛව විවිධත්වය වර්ධනය කිරීමට හා ආරක්ෂා කිරීමට විශාල සහයෝගයක් ලබා දෙන සත්වයෙකි. අලි මිනිස් ගැටුමට දීර්ඝ ඓතිහාසික පසුබිමක් පවතී. වර්ෂ 1680 දී රොබර්ට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව කෘතියේද අලි මිනිස් ගැටුම පිළිබඳව සඳහන්ව ඇති අතර ඒ සඳහා බලපෑ හේතුවක් ලෙස දක්වනු ලබන්නේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් උඩරට ප්‍රදේශයේ තුල කැලෑ කපා එලි පෙහෙලි කොට වාණිජ්‍ය වැවිලි ආරම්භ කිරීම හා සුදු ජාතිකයින් ඇද්දල සඳහා ඇතුන් දඩයන් කිරීම වැනි කාරණාය. මෙම හේතු මත තෙත් කලාපයේ සිටි අලි ඇතුන් වඳ වී ගිය අතර ඉතිරි ප්‍රමාණය වියලි කලාපයට සංක්‍රමණය විය. මේ වන විට ශ්‍රී ලංකාවේ අලි ගාහනය වියලි කලාපයට පමණක් සීමා වී ඇත. ශ්‍රී ලංකාවේ අලි ව්‍යාප්තිය අප්‍රිකානු හා ආසියානු වශයෙන් වර්තමාන ලෝකයේ ප්‍රධාන අලි විශේෂ දෙකක් ජීවත් වන අතර ඒ අතුරින් ආසියානු විශේෂය රටවල් 13ක සංඛ්‍යාත්මක වශයෙන් 40000ක් පමණ වේ. ලෝකයේ අලි ගාහනය වැඩි රටවල් වශයෙන් සැලකෙන ශ්‍රී ලංකාවේ 2011 දී සිදු කළ සමීක්ෂණයට අනුව එහි අලි ව්‍යාප්තිය 5879කි. ලංකාවේ අලින්ගේ මුළු වාස භූමි වලින් 70%ක පමණ ප්‍රදේශවල අලින් සහ මිනිසුන් එක්ව ජීවත් වන බවට වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අලි ගාහනය වැඩිපුර දැකිය හැකි ප්‍රදේශ වශයෙන් අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක හඳුනාගත හැකිය. අලි මිනිස් ගැටුම සඳහා බලපෑ හේතු සිදු කර ඇති නිරීක්ෂණ වලින් ගම්‍ය වනුයේ අලි මිනිස් ගැටුමට ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපාන බවයි. එක වගා කටයුතු හා සංවර්ධන කටයුතු සඳහා වනාන්තර අභය භූමි හා අවශ්‍ය කැලෑ එලිපෙහෙලි කිරීම. 2 නීති විරෝධී ඇත්දල ජාපාරම. 3 වනජීවි දෙපාර්තමේන්තුවේ පවතින කාර්යක්ෂමතාව. 4 යල් පැන ගිය නීති සමූහයන් හා එම නීති නිසි පරිදි ක්‍රියාත්මක නොවීම. තමන්ගේ සංචරණ මාර්ග ඇහැරීම වැනි තත්ත්වයන් හේතුවෙන් අලින් ආහාර සොයා නිතර ගම් වැදීම නිසා වගාවන්ට හා දේපළවලට හානි සිදු කිරීම, මිනිසුන්ට පහර දීම, මෙන්ම ඝාතනය කිරීමද වාර්තා වී ඇත. නිදසුනක් වශයෙන් වනෝද්‍යානයේ සිටි අලින්ගේ ප්‍රධාන ජල හා ආහාර ප්‍රභවය දක්වා වන අලි කොරිඩෝව අලි ඇතුන්ට අවශ්‍ය වන නමුත් රක්ෂිතයට යාබදව ජීවත් වන ගම්වාසීහුද එය භාවිතා කිරීම නිසා මෙම ගැටලුව තවත් උග්‍ර වී ඇත. අලි මිනිස් ගැටුම කළමනාකරණය හා අවම කිරීම. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ සඳහා විවිධ යෝජනා හා වැඩසටහන් ක්‍රියාත්මක වුවද අලි මිනිස් ගැටුම සඳහා දීර්ඝ කාලීන ස්ථීර විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී ඇත. මෙතෙක් ක්‍රියාත්මක කරන ලද වන සංරක්ෂණ හා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, අභය භූමි නිර්මාණය කිරීම හා දීර්ඝකාලීන පැවැත්මක් සහිත විදුලි වැටවල් නිර්මාණය කිරීම වැනි වැඩසටහන් මගින් යම් පමණකට මෙම අර්බුදය සමනය වෙමින් පවතී. එහෙත් එමකින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වී ඇත. එසේ වුවද මේ සඳහා නව තාක්ෂණික ක්‍රමයන් සේම ස්වභාවික ක්‍රමයන්ද යොදා ගනු ලබන්නේ නම් වඩාත් සුදුසුය. ඒ යටතේ අලි සිටින ප්‍රදේශවල උණ පඳුරු විශාල ලෙස වගා කිරීම, හන ශාකය වගා කිරීම, අලින්ගේ හා වෙනත් සත්වයන්ගේ පරිභෝජනය සඳහා ආහාර පෝෂක හා ජල පෝෂක ප්‍රදේශ නිර්මාණය කිරීම, අලියතුන් ජීවත් වන සීමා ආශ්‍රිතව මීමැසි වගා කිරීම වැනි ස්වාභාවික ක්‍රමවේද ක්‍රියාවට නැංවීම අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඵලදායී විය හැකිය.